හෙලෝ එන්න ඉතින් ගොඩක් දවසකට පස්සේ අලුත්ම vlog එකක් ගෙනලා තියෙනවා. ඉතින් දැන් මේ රස්නේ කාලේ කියන්නේ ඉතාලියට දැන් රස්නේ කාලේ පටන් ගන්න තමයි යන්නේ. දැන් පොඩ රස්නේ තියෙනවා. ඒ වගේම අද සඳුදා දවසක් කියන්නේ. මේ සාමාන්‍යයෙන් පාස්කෝල්ට පස්සේ දවස් නිවාඩු. ඉතින් අද කරන්න දෙයක් නැති හින්දා මං හිතුවා පොඩ එළියට ගහලා පොඩි රවුමක් ගන්න ෆොටෝස් ටිකක් ගන්න. අද මම යන්නේ තොරිනෝ වලට. පොඩි රවුමක් දාන්න. සාමාන්‍යයෙන් පැයක හමාරක දුරක් තියෙන්නේ. බස් එකේ යනවා නම් මම බස් එක යන්න දාගත්තා. මොකද ට්‍රේන් එක යනවට වඩා බස් එක යන එක ලාභයි. අනිත් එක සාමාන්‍යයෙන් පොඩි ටයිම් ඩිෆරන්ස් එකක් තමයි තියෙන්නේ. දෙක අතර බලද්දී ඒක හින්දා මම බස් එක යන්න තෝරගත්තා. සහ බස් එක යන එක ලාභයි. ඉතින් දැන් වෙලාව ඇවිල්ලා උදේ 7:05යි. දැන් මම මෙහෙම ගිහින් උදේට මොනවා හරි කන්න අරගෙන යන්න ඕන බස් එකේ තියෙන දන්න බස් එක ගන්න. ඊට පස්සේ බස් එක නැගලා තව පැයකමාරකින් විතර ගිහින් බහින්න තමයි තියෙන්නේ. එහෙනම් අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. එහෙනම් සෙට් වෙමු. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ගේ ගාව ඉඳලා ආවා. ඒ බස් එක ගන්න තියෙන තැනට. උදේට කෑම ගත්තා. කැපුචිනෝ එකකුයි බ්‍රියෝෂ් එකකුයි. බස් එක එන්න නම් තව පැය භාගයක් තියෙනවා. එහෙනම් ඉතින් බස් එක යනකම් අපි උදේට කාලා බස් එක නම් බලමු. A few inches later. ඉතින් මම දැන් තමයි බස් එකෙන් ඇවිල්ලා බැස්සේ. දැන් මම ඉන්නේ තොරිනෝ වල. දැන් වෙලාව වෙලා 10:32යි. දැන් මම යනවා මගේ පළවෙනි ලොකේෂන් එකට. මම අතන chat GPT එක යූස් කරලා තමයි හොයාගත්තේ බලන්නට. chat GPT එකෙන් තමයි මල තියෙන ටයිම් එක. එතකොට එයා ඕගනයිස් කරලා දුන්නා යන්න ඕන තැන් ඒ වෙලාවට කරන්න ඕන දේවල් ඔක්කොම. ඉතින් දැන් මම යනවා මගේ පළවෙනි ලොකේෂන් එකට. මම ඉන්න තැන ඉඳන් පැය භාගයක් යන්න දෙනවා පයින්. නැත්තම් බස් වලත් ගිය හැකි. මම පයි යන්න ආසයි. ඉතින් මම පයින් යනවා දැන්. Okay, let's go. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මියුසියම් එක. ඉතින් මම ඒකට යන්න ගියේ. යන්න බෑ තරම් එන පොලිමක් තියෙනවා. පොලිමේ ඉන්න එක පාඩු කියන්නේ. අර ආට් වලට කැමති කෙනෙක් අවුලක් නැහැ. මම ඒ ලොකුවට කැමති නැති හින්දා මම යන අනිත් ලොකේෂන් එකට. ඒකත් මෙතන මහතුරක් නැහැ. පයින් යන දුර තියෙන එක ඔක්කොම ලොකේෂන් ටික තියෙන පයින් යන දුර. ඒදී ඒකින්ද ලේසි. ගිහින් බලමු. ෆ්‍රෙන්ඩ්ස් ඊජිප්ෂන් මියුසියම් එකක්. ඒකට යන්න ගියේ මේ කියපුවාම බෑග් ගෙනියන්න දෙන්නෙත් නෑ. අනිත් එක බෑග් ගෙනන් කොහෙද තියලා හරියන්න පුළුවන්. ඉතින් තියලා ඉන්න දැන් තියනවා. අනිත් එක මේ ටිකට් ඉවරයි. ආපු ගමන් කිව්වා සෝල්ඩ් අවුට් කියලා. ඉතින් කරන්න දෙයක් නෑ. දැන් යන්න තියෙන්නේ පොඩි බඩගින්නුත් තියෙනවා. මොන හරි කන්නත් ඕන. තව යන්න ගොඩක් තැන් තියෙනවා. අද එද්දි පරක් වුණා. මොකද මම පොඩ්ඩක් එද්දි පරක් වුණා. මම කලින් බස් එකේ එන්නේ හිටියේ. මම ගත්තේ වෙන බස් එකක්. ඒකින්ද එද්දි පොඩ්ඩක් පරක් වෙනවා. ඒකින්ද කන්න නැතුව අනිත් ටික බලලා පස්සේ කන්නේ කියලා තමයි බැලුවේ. එහෙනම් අනිත් තැන් ටිකට ගිහින් බලමු මොන වගේද කියලා. ෆොටෝස් ටිකක් කැප්චර් කරනවා. ඉතින් මගේ ඉන්ස්ටා එකත් ෆලෝ කරලා තියාගන්න. මම ඒකේ නිතරම පෝස්ට් ෂෙයා කරනවා. ඉතින් ඒකට ගිහින් ෆලෝ පාරක් දාන්න. මම පහළ එහා ලින්ක් එක දාලා තියෙනවා. Okay friends, ඉතින් මම කන්න ආවා. මැකෙන් තමයි කන්නේ. A
few inches later. ඕකේ ප්‍රින්ස් කාලා ඉවරයි. 2 hours later. දැම්මයි යන්නේ පාක්කයකට. මේ හරිය පාක්කයක් තියෙන ලස්සන. එතනට ගිහින් ඉඳලා ඇවිදලා මෙතන යම් පැය බයක් විතර පයින් යන්න තියෙනවා. එතන ඇවිදලා ආයෙ එතන සන්සෙට් එක පේනවලු හොඳට කියලා තියෙනවා. ඒ සන්සෙට් එක නම් බලන්නේ නැහැ. දැන් මේ ලස්සනේ කාලේ ඉන්න සාමාන්‍ය 7 වගේ වෙනකන් එළිය තියෙනවා. ඒතකොට සන්සෙට් එක බලන්න වෙන්නේ නැහැ. මොකද මට ආපහු මිලානෝ යන්න බස් එක තියෙනවා 5 ගානකට. ඒක සන්සෙට් එක මම හිතන්නේ නැහැ බලන්න පුළුවන් වෙයි කියලා. බලමු. ඉතින් මොකද වෙන්නේ කියලා ඒත් එක්ක මෙතන තියෙනවා මේක ලස්සනට. ඉතින් ඔගේ ෆොටෝස් ටික මම අනිවාර්යෙන්ම මගේ ඉන්ස්ටා එකේ දානවා. කලින් කෝ වගේම පල් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා. ගිහින් ෆලෝ කරලා තියාගන්න. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ගොඩක් කලාව ඉතුරු වුණ නිසා මම බැලුවේ වෙන යන්න තැනක් බලද්දි මට සෙට් වුණා මේ මියුසියම් එකක් වාහන තියෙන ෆෙරාරි එක වාහන තියෙන මම දැන් ඒක බලන්න යන ගමන් ඉන්නේ හිටපු තැන ඉඳලා කිලෝමීටර් දෙකමාරක් වගේ දුරක් තිබ්බා පයින් ආව මොකද කරන්න දෙයක්වත් නැහැ මොකද ගොඩක් ටයිම් එක ඉතුරු වුණා අර මියුසියම් වලට යන්න බැරි වුණ නිසා අනිත් ඒවාට ඒ වගේ එහෙක මේ ටිකට් ෆුල් අනිත් එක යන්න බැරි වුණා මොසෙන ගැටි මම පොළි විඳලා යන්නේ මම පයින් ඉඳන් මම ඒකට ගියේ නෑ ඒකින්ද ඒක ටයිම් එක හුඟක් ඉතුරු වුණ නිසා ඔහෙ නිකන් මට ඇවිදලා මැප් එකේ බැලුවා යන්න තැනක් ඒතකොට මේ මියුසියම් එක සෙට් වුණා මම හිතනවා ඒක සෙනෙ නැතුව ඇති කියලා අපි ගිහින් බලමු එතනට දැන් යන ගමන් ඉන්නේ යන ගමන් කියන දැන් ගොඩක් දුර ආවා තව මීටර් 500ක් වගේ යන්න තියෙනවා. දැන් අපි ගිහින් බලමු ඇතුළත පොඩි වීඩියෝ ටිකක් ගන්න. ගිහින් බලමු. ටිකක් තරම් මියුසියම් එක ඇතුළට ආවා. වාහන බලන්න තමයි තියෙන පේනවනේ පරණ කාලේ අහල පුරා හිටන් තියෙනවා. එක්දස් 769 හද වාහනයක් ෆ්‍රාන්ස් වල තමයි හදලා තියෙන්නේ මේක මේ දුමෙන් යන එකක් කියලා. දුමෙන් කියන වාතයෙන් යන එකක් මේක. මෙතන තියෙනවා දාලා. පැයට ස්පීඩ් එක කිලෝමීටර් 4යි යන්න පුළුවන්. හෝස් පවර් එක 12යි. මෙතන එක මේ ඒ වාහන වල ආකෘති තියෙනවා පරණයාගේ. Chasing shadows, moving too fast. Didn't see the way our love couldn't last. Now I'm stuck replaying what I put you through. Every night I'm haunted by the thought of you. If you need my loving, call me and I'll step on through. And we can talk all night long. If you want this loving, then call me and I'll drive to you. And we can touch all night long. Just call me and I'll come through. Chasing shadows, moving too fast. Didn't see the way our love couldn't last. ඒ කියන්නේ ඒකම තමයි ඕගොල්ලෝ GT එක ගහපු කට්ටිය නම් දන්න ඇති අලුත් එක නම් මම දන්නේ නැහැ පරණ ඒ වගේ තියෙනවා පරණ මාපු එකේ තියෙනවා Call me and I'll step on through. And we can talk all night long. If you want this loving, then call me and I'll drive to you. And we can touch all night long. Just call me and I'll come through. Just call me and I'll come through. solar panel like Just call me and I'll come through.
හුඟක්ම දැක්කේ මේ ෆෙරාරි සහ අලුත්ම වාහන කැටගරි පැත්තට ගත්තොත් ඒ කියන්නේ දැන් නිව් ජෙනරේෂන් එක වෙහිකල්ස් ගත්තොත් හුඟම ෆෙරාරි තමයි තිබ්බේ. ෆෙරාරි විතරම නන්න තිබ්බේ. මම හිතන්නේ මේගොල්ලෝ මෙහි වාහන වලට ෆෝකස් එකක් දීලා තියෙනවා. අර පරණ වාහන පැත්තට ගියාම පස්සේ නම් තිබ්බා මේ වෙන වෙන රටවල වාහන. ඒකට අලුත්ම වාහන සයිඩ් එකට හුඟක් තිබ්බේ පරණ වාහන මේ ඉටලි වාහන තමයි හුඟක්ම තිබ්බේ. ඉතින් මොහොම තමයි ඔය ටික තමයි වාහන වල ආස කට්ටියට නම් මාරු පොට් එක. මොකක්ද දේවල් තියෙනවා බලන්න තට්ටු තුනක් තියෙනවා බලන්න. ෆොටෝස් ගන්න බලන්න. ලස්සනයි. ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් ඔන්නම තමයි මේ මියුසියම් එක ඇතුළේ තිබ්බේ. ඉතින් මාරම ලස්සනයි. ඒ මාරම ඉන්ටරෙස්ටිං. මම හිතන්නේ මම අද දවසේ කිව්වා මම ආසම කරපු දා මෙතන. වාහනවලට ආස කරන කට්ටියට මම කලින් වගේ මාරම හොඳ තැන. ඒ වගේම මම ෆොටෝස් ටිකක් ගත්තා. ඒ ටිකක් මම ඉන්ස්ටා එකේ පෝස්ට් කරනවා. කලින් වගේම ෆලෝ කරලා තියාගන්න. ඉතින් දැන් මම යන්න ඕන බස් එක ගන්න. හරි වුණ තා පැයයි තියෙන බස් එක ගන්න දැන්. හරි වුණ තා පැයයි තියෙන බස් එක ගන්න. ගිහින් දැන් මෙට්‍රෝ එක අරගෙන බස් එක යන්න තමයි තියෙන්නේ. ඒකත් අරගෙන මොනවා හරි බොන්නත් ඕන පොඩි තිබහුවක් තියෙනවා. ඇතුලෙන් ගන්න බැලුවා බෑ පොලිම එකකින්ද මම ආවා. පොලිමේ ඉඳලා ගන්න ගියොත් එහෙම මට බස් එක මිස් වෙනවා. ආයෙට තමයි මිලානෝ යන්නේ. ඒකෙන් සෙනන් ඊට පස්සේ නම් මෙට්‍රෝ එකේ පෙළ බස්ස. තව බස් එක ගන්න විනාඩි 10ක් විතර පයින් යන්න තියෙනවා. තව විනාඩි 4ක් විතර බස් එකක් තියෙනවා. ඉතින් පයින් ඒ ටික නම් හරි බොන ගමන් ගොඩනක් කරගෙන. ඉතින් ඔය ටික තමයි අද වුණේ vlog එකේ. ඉතින් ඔයගොල්ලෝ දැන් vlog එක ගැන කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඉස්සරහටත් අලුත් vlog එකක් ගැන බලාපොරොත්තු වෙන්න. ඉතින් මට subscribe කරලා තියාගන්න. එහෙනම් ඊගා vlog එකෙන් හම්බ වෙනවා. පරිස්සමෙන්. ciao ciao. Batpuro, batika kabo, angkuro.